බලහන්කො කළුවෝ අන්තිමේදී මට යන්න උනේ මේ හුටාර කේනේ බං. මොකද මැතිතුමා අයියට එකක් තරන් එන්නද? ඇයි උඹට එකක් තියෙනවද බං? නෑ රෙන්ට් එකට. මොකද මැතිතුමා වණ්ඩිය? මේ ගෑණි සැලුම් ගිහින් බං. පිස්සුති. කවුද යකෝ පාර මැද්දේ ලින්ක් අපපු එක? උඹනේ බං. නෑ මන්ත්‍රීතුමානේ මේ පාරව හදන්න කොන්ත්‍රාත් ගත්තේ. මමද බං? දැන් ඕව මතක නැහැ බං. ඒ කාලේ කරපු දේවල් දැන් මතකත් නෑ. අටට නේද මැතිතුමා රැස්වීම පටන් ගන්නව කිව්වේ? දැන් 9ක් පහුවෙලා. ඇරලා යන්නේ. ඉවි පොල! ඉවි පොල! ඔම්මා! කළුව අපිට මේ පාරවත් ඡන්දේ හම්බෙයිද? ඊයේ පාර අපි දීපු පොරොන්දුත් එක බැලුවාම අපි ගිහිල්ලා කතා කරලා බලමු නේද? බය වෙන්න එපා ඕන දෙයකට මේ කළුව ඉන්න ඕනේ ඔබතුමා එක්ක. සහෝදරයා මේ පාරත් පොල්වල්ලට ඡන්ද දෙමු. කො දෙන්න උදේලා මං ඇහැලා දෙන්න. ඕනේ නැහැ මන්ත්‍රීතුමා මට පුළුවන්. අපි මේ ජනතාවට සේවය කරන්නේ කො දෙන්න මම නැහැ මන්ත්‍රීතුමා මට පුළුවන්. කො දෙන්න මං ඇහැලා දෙන්න. ඔන්නෝම සහෝදරයා උතුළු ගාන්නේ. මේ පාරත් පොල් අල්ලට ඡන්ද දෙන්න. මොකක්ද මතුමා මං ගිය පාරත් ඡන්ද දුන්නේ. ඔබතුමා මගේ ලැට්ටේව හදලා දුන්නද? සහෝදරයා මේ පාර වල්ලා දිනන්නකෝ. මම මේ පාර හදලා දෙන්නම් ටොයිලට් එක. එතකාර එන්නේ මං බැද්දේද? ටොයිලට් යන්න මං එතකන් වලක් කාරලා දෙන්නම් සහෝදරයා. කැලේට ගිහින්මයි පුකත් වෙලා මේ බලාපන් පුක. ඕ බලන්න. පරය තාමගේ පුකත් බලන්න යනවා. බුදුහම්බෝ මෙව්වනේ බහින